ඉපදෙනවා. ඒ කියන්නේ දුර්වල සෙට් එක අයින් කරනවා. ඒ කියන්නේ දුර්වලයි කියන එක නෙමෙයි. මැරෙන්න ඉතින් කර්මානුරූපවනේ. එක කාලයකට හැමතැනම මගුල් ගෙවලුත් තියෙනවා. හැමතැනම මල ගෙවලුත් තියෙනවා. බර්ත් රේට් එක දන්නවද? ලෝකේ බර්ත් රේට් එක බලන්න හෙන ගහලා වගේ නිකන් අර හේන් කියන්නේ. ගණ්ඩ දෙයක් නෑ කාස්ට් එක පොළවේ. හැබැයි තාම දරාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. තම වහින කාලා තියෙනවා. හොඳටම පායන කාලා තියෙනවා. තව එකක් තියෙනවා මොකද්ද? ඔයාලට නෝට් වෙලා තියෙනවා තමයි සාමාන්‍ය මේ ඔය මේ දැන් වෙඩින් තියෙනකොට එක දිගට වෙඩින් තියෙනවනේ. නැකත් තියෙනවනේ. නෝට් වෙලා නැද්ද? තියෙනවනේ. බලන තැන වෙඩින්. ඔය එළිය පොඩ්ඩක් ඇවිදින්න තේරෙනවනේ. ඒ වගේම අනිත් පැත්තත් එහෙම තේරෙලා නැද්ද? ඇත්ත කතාව කියන්නේ. ඇත්තටම මේ මලගෙවල් එහෙම තියෙනකොට එක දිගට නිකන් හැමතැනම මලගෙවල් තියෙනවා කියලා එහෙම සෙට් වෙලා නැද්ද? මම නම් දකිනවා. ඒ කියන්නේ කොහේ හරි ඇවිදින්න යද්දී කුරුණෑගලත් එමමයි හම්බන්තොටත් එමමයි. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හරි පුදුම එකක්. ඒ කියන්නේ කාලයකට එක කාලයකට හැමතැනම මගුල් ගෙවලුත් තියෙනවා. හැමතැනම මල ගෙවලුත් තියෙනවා. හරිද? ඒක කාලයක් තියෙනවා. ඒක ඇයි වෙන්නේ කියලා නිකන් හිතලා නැද්ද? මගුල් ගෙවල් නම් ওই නැකත් වලට තමයි වෙන්නේ. නැකත්නේ වෙන්නේ. නැකත් එකට නැකත් සෙට් වෙන එකනේ වෙන්නේ. මල ගෙවල් ඒකත් නැකතරද සෙට් වෙන්නේ. ඇත්තටම බැලුවොත් ඔව්. ඇයි දන්නවද? දැන් ඔය නැකත් කියන සීන් එකේත් ඔය ඒක මිත්‍යා දෘෂ්ටි ඒක අවස්ථා තියෙනවනේ. හැබැයි ඔය ඔක්කොරම මේ බලපෑමක් තියෙනවා මොනවා හරි. මම අර කිව්ව ඔය කාලරාමුවත් එක්ක පොඩි බලපෑමක් තියෙනවා. අපි ඉන්න මේක ඇතුලේ. හරිද? මේ බලපෑමක් තියෙනවා. දැන් හිතන්න ගුරුත්වාකර්ෂණ බලයට ස්කන්ධය බලපානවනේ. බලපාන්නේ නැද්ද? බලපානවනේ. දැන් ග්‍රහය අතර සම්බන්ධයක් පවතිනවා කියන බලපානවනේ. කාලේ බලපානවනේ. කාලය කියන එක අපි හිතුවට බලපාන්නේ නැහැ කියලා හැමෝටම කාලය බලපානව නැද්ද? දැන් මෙහි කාලෙද වෙන ග්‍රහ ලෝකෙක තියෙන්නේ? ඕද නැද්ද? නෑනේ. එතකොට අපේ ඒ වගේ බලපෑම් තියෙනවනේ. මොනවා හරි දේවල් ටිකක් තියෙනවා. හරිද? මේ ඔය මලගෙවල් එකට සෙට් වෙන එකයි මගුල් ගෙවල් එකට සෙට් වෙනවා කියන එකයි මේ ඒක දැකලා තියෙන දෙයක්. හරිද? ඒක මේ වෙන්නේ මේ බර්ත් රේට් එක දන්නවද? ලෝකේ බර්ත් රේට් එක බලන්න ඒ වගේම ඩෙත් රේට් එකත් යනවා. ඒක බැලන්ස් වෙනවා. හරිද? ඒක බැලන්ස් වෙනවා. ඔය ඍතු තියෙන්නේ ඇයි? දැන් ඍතු හතරක් තියෙනවනේ. දැන් අපි සාමාන්‍ය අපිට අත්විඳින්න හිම නෑනේ. අපිට හොඳට පහින කාලා තියෙනවා. දැන් පොඩ්ඩක් මඤ්ඤම් වෙලා තියෙන සබා දහමටත්. හරිද? ඒ කියන්නේ හිතිගම වහිනවා හිටගම පායනවා. පොඩ්ඩක් ඒක රොටේෂන් එක පොඩ්ඩක් අවුට් කියලා තියෙන්නේ. හැබැයි ඇත්තටම බැලුවොත් වැස්ස කාලේට හොඳට වහිනවනේ. හොඳ කාලයක් යනකොට වැස්ස මතකද? එක්සෑම් ලං වෙන කාලේ වෙනකොට වහිනවනේ හොඳට. නේ? හොඳ වැස්ස කාලයක් යනවා. අප්‍රේල් ලං වෙනකොට එහෙම ඉස්සර දැන් නම් පොඩි වැස්සක් දෙකක් යනවා. වෙයි වෙයි දෙක තුනක් යනවා. හොඳට කරවෙන්න පායනවනේ. සමහර කාලවල එළිය බහින්නවත් බෑනේ. يعني හොඳටම වහින කාලා තියෙනවා. හොඳටම පායන කාලා තියෙනවා. තව එකක් තියෙනවා මොකද්ද? හුළඟ තියෙන කාලේ පොසොන්. පොසොන් වලින් පස්සේ හොඳ තද හුළඟක් අඹරනව නේද? සරුංගල් මාසේ පොසොන්නේ. නේද නැද්ද එහෙම? දන්නේ නැද්ද? ඔව්නේ. ඔව්. ඒ කියන්නේ මේ ඒතර ඔයාලා දකින්න අත්විඳින තුනක් තියෙනවා. එකක් හොඳට වහින කාලයක් තියෙනවා. ඊට පස්සේ මේ ඔක දෙසැම්බර් වල වගේ වෙන්නේ ඈ. දෙසැම්බර් වලට කලින් හොඳට වහිනවා. හරිද? රොටේෂන් නිකන් අඳුර ගන්න ඈ. ඔය ජීවි ඉන්නේ නේද? පෘථිවි ජීවත් වෙන ජීවි ඉන්නේ පොඩ්ඩක් දැනගෙන ඉන්න. ජනවාරි මාසේ දෙසැම්බර් සීතලයිනේ. වැහැලා ඉවරලා පායනවා. වැස්සර මම ඒක ආපස්සට එන්නම්කෝ. වහින්න කලින් හුලං කාලේ. හොඳට බලන්න නැද්ද කියලා ඈ. හොඳට වහින්න කලින් හුලං කාලේ. හොඳට හුලං අල්ලන්න කලින් හොඳට ඉඩෝර කාලේ. හරිද? ඉඩෝරේ කාලේදී වෙන්නේ මෙච්චරයි. සාමාන්‍යයෙන් ඔය කැලවල් වල පවා කියන්නේ හැමතැනම ඉඩෝරේ අල්ලලා පුළුවන් තරම් දුර්වල ගස් ටික මරලා දානවා. ඒ කියන්නේ අල්ලන් ඉන්න පුළුවන් ගස් ටික විතර ඉතුරු වෙන්නේ. හරිද? හොඳට ඉඩෝරේ අල්ලනවා. එතකොට ඉතුරු වෙන්නේ මොකුන්ද? හයිය තියෙන ගස් ටික විතරයි. ඊට පස්සේ ඔන්න හුළඟ දෙනවා. හුළඟ දීලත් බලනවා වටන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. ඒ කියන්නේ දුර්වල ගස් ටික තව වටන්න පුළුවන්ද කියලා බලනවා. එතකොට අර දුර්වලයන්ට නැති වෙලාම යනවා. ඇයි? හොඳටම කර වෙලා ඉඳලා වැස්ස හුළඟක් ආපු ගම අතු කැඩිලා මෙව්ව කරලා අනවශ්‍ය දේවල් හැලිලා ඔක්කොම වෙලා යනවා. එතකොට ඒ කාලේ නිකන් හෙන ගහලා වගේ නිකන් අර හේන් කියන්නේ ගණ්ඩ දෙයක් නැහැ කාස්ට් එක පොළවේ. හැබැයි තාම දරාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. හරිද? එළියට කොලයක්වත් නැහැ. කොලත් හැලෙනවා. කොල හැලෙන කාලයක් එනවනේ. ලස්සනට ඉන්නේ ලස්සන ওই ඍතු කියලා ලස්සන කොල හැලෙනවා කියලා දාන්නේ. ඒ කොල හැලෙන කාලේ. එතනින් පස්සේ හොඳට වහිනවා. හොඳටම වහිනවා.
ඉවුරු තලාගේ දෙගොඩ තලා යන්න වහිනවා. අන්න අල්ලන් හිටපේ උන් ටික පණ ගහනවා ආයේ. අර මැරිච්ච ගස්සලත් යට බීජ ටික පැලවෙනවා. ඊට පස්සේ ඔන්න දෙසැම්බර් කාලය සෞම්‍යයි සුපිරි සීතල අල්ලලා දියලි වල වතුර පිරලා කඳු හිම සම්පූර්ණ කොළ පාට මීදුම් පිරලා බලන බලන තැන වතුර කඳු වලින් ගලාගෙන එනවා පුදුම ලස්සන කාලයක්. හරිද? මේ පහුනේ. ඊට පස්සේ ටික ටික පායන්න පටන් ගන්නවා. චුට්ට චුට්ට පායලා අප්‍රේල් වෙනකොට අස්වැන්නු නෙලලා ඔක්කොම කරලා හොඳටම ආය කාස්ට් වෙන පටන් ගන්නවා. ඊට පස්සේ ආය හුලඟන රොටේෂන් එක. ඔව් බලන්න නිකන් ඕක තමයි රොටේෂන් එක. හරිද? අපිත් එහෙම තමයි. ඉපදෙනවා. ඒ කියන්නේ දුර්වල සෙට් එක අයින් කරනවා. ඒ කියන්නේ දුර්වලයි කියන එක නෙමෙයි. මැරෙන්න ඉතින් කර්මානුරූපවනේ නේ. කර්ම ඉවර වෙච්ච ගමන් ඒ ටික රොටේෂන් එකේ යවනවා. බලන්නකෝ. මේ ඒක හරි ලස්සනට වෙනවා. අපිට තේරෙන්නේ නැහැ. ඔය ඔක්කොම එන ප්ලෑන් නොදේ. අපිට නොතේරුණාට හැම දෙයක්ම ප්ලෑන් වෙලා තියෙන්නේ. අපි නිකන් ඇතුලේ ඉඳලා නිකන් අපි නිකන් රන් වෙනවා. හරි ඒ නිසා ඒ නිසා කරන්න දෙයක් නැහැ ඉතින්. නේද? ඒ නිසා මොනව කරන්නද? මම නිකන් කිව්ව මට මතක් වුණා මේ දවස්වල